GR Black Eagle gem වලට හොඳම මැෂින් එක අඩුම ගානට හොඳටම තියෙන මැෂින් එක තමයි අපි මේ පෙන්වන්නේ. මේක හරියටම ඔපරේට් කරන්න මේ විදියම යූස් කරන්න. මුලින්ම අපි සර්ච් කරනවා. ඇන්ගල් කරලා තියෙනවා. තිරසට වඩා පොඩ්ඩක් අංශක 9ක් 10ක් විතර උඩි ඇන්ගල් එකකින් තියන්නේ. එතන මේ වගේ රොටේට් වෙනවා. ඒ රොටේට් වෙනකොට රොටේට් වෙලා තප්පර 30ක් විනාඩියක් වගේ ඇතුළත මේක නවතිනවා. අදාළ දේවල් තියෙනවා. දැන් මේ දාලා තියෙන්නේ ජෙම් වලට. ඩයමන්ඩ් සිලෙක්ට් කරලා තියෙන. ඒ කියන්නේ ජෙම් තමයි බලන්නේ හાર્ඩ්නස් 4 වඩා වැඩි. ඔන්න ওই ඩිරෙක්ෂන් එකේ නැවිදලා තියෙනවා. ඔමින්. නැවිදලා තියෙනවා. අපි මේ ඩිරෙක්ෂන් එක තියෙන විදියට ලයින් එකක් ඇඳ ගන්නවා. මේ පැත්තට. ඔන්න ඔය වගේ ලයින් එකක් ඇඳ ගන්න ඕනේ ඒ ඩිරෙක්ෂන් එකට. ඊට පස්සේ අපි දිශාව මාරු කරනවා. වෙන තැනකට යනවා. වෙන තැනකට ගිහිල්ලා ඒ වගේම සර්ච් කරනවා. අර විදිහටම පොඩ්ඩක් ඉස්සරහට ඇන්ගල් කරලා සර්ච් කරනවා. සර්ච් කරාට පස්සේ මැෂින් එක නවතිනවා. ඒ නවතින ඩිරෙක්ෂන් එක මාක් කරගන්නවා පොළවේ. තව තැනකට යනවා. ඔය වගේ තැන් 8කටවත් අපි හිතන පොයින්ට් එක ફોකස් කරලා තැන් 7කට මේ 8කටවත් අපි ඔය වගේ ගහ ගන්න ඕනේ. අපි දැන් තැන් 4ක් විතර පේනනවා කරන විදිය. එතකොට මේකෙත් එක තැනකදී නැවතුණා. නැවතුණාම එතන ඉඳන් ඒ ලයින් එක ගහගන්න. ඊට තව තැනකට ගියා. ඒකෙත් ඒ වගේම සර්ච් කරා. පොඩි වෙලාවකදී මේක නවතිනවා. ඒ ඩිරෙක්ෂන් එක මේ වගේ මාක් කරනවා. ඒතර ඔය වගේ ඩිරෙක්ෂන් අපි කීපයක් මාක් කරලා තියෙනවා. මෙතනින් එකයි. ඒ වගේම දෙවෙනි එක මෙතන. තුන්වෙනි එක මෙතන. වගේ 4ක් අපි දාලා තියෙනවා. 1 2 3 4. ওই ටික කනෙක්ට් කරාම මේ හැම එකක්ම එකම තැනකට එනවා කියලා හොයාගන්න පුළුවන්. සමහරවිට ඔයගොල්ලන් මේ කනෙක්ට් කරනකොට එක තැනකට නෙවෙයි තැන් දෙකකට එන්න පුළුවන්. ඒ කියන්නේ තැන් දෙකේම දේවල් තියෙන්න පුළුවන්. ඒතර වැඩිම ප්‍රමාණයක් කනෙක්ට් වෙන තැන බලා ගන්න අපි පුළුවන් තරම් අඩුම ගානේ සයිඩ් 8කින්වත් ගහන්න ඕනේ. ඔය වගේ දැන් මේකේ දැන් එකම තැන කනෙක්ට් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ එක තැනක ඉඳන් ඒ අපිට සිලෙක්ට් වුණ තැන පහු කරගෙන අපි යනවා. පහු කරගෙන යනකොට අනිත් පැත්තට හැරෙනවා. මේ අදාළ තැන පහු කරනකොට තමයි අනිත් පැත්තට හැරෙන්නේ. සම්පූර්ණයෙන්ම මැෂින් එක අනිත් පැත්තට හැරෙනවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි දුර හොයාගන්න ක්‍රමය බලමු. අදාළ තැනට එනවා. අදාළ තැනට ඇවිල්ලා මුලින්ම එක කන්ෆර්ම් කරගන්න. මේක සම්පූර්ණයෙන් කැරකෙනවද කියලා බලනවා. තිරස්ස තියාගන්න ඕනේ මේ වෙලාවේදී. මෙන්න මේ වගේ රොටේට් වෙනවා. ඔහොමම අපි මැෂින් එක ඔහොමම පාත් කරනවා. ඒ අදාළ තැන පැත්තට. ඒතකොට සාමාන්‍ය රොටේෂන් ස්පීඩ් එක වැඩි වෙනවා. තැන හරිනවා. ඔන්න ඔය වගේ. ඊට පස්සේ ගැඹුරු හොයන මෙතඩ් එක. ගැඹුරු හොයන්න අපි කරන්නේ ආපහු ඇරියල් ටික දික් කරගන්නවා. ඇරියල් එක දික් කරගෙන ඊළඟට එක ඩිරෙක්ෂන් එකකට යනවා. මේ අදාළ තැන ඉඳන් එක ඩිරෙක්ෂන් එකකට යනවා. එතකොට මැෂින් එක සම්පූර්ණයෙන් අනිත් පැත්තට යන වෙලාවක් එනවා. අන්න එතනදී නවතිනවා. ඒ නවතින දුර ප්‍රමාණය මෙතන ඉඳන් මෙතනට වෙනකම්. ඒ දුර ප්‍රමාණය අපි මැන ගන්නවා. දැන් මේකේ හැටියට අඩි 5ක් විතර වෙලා තියෙනවා. මේදී අපි පෙන්වලා තියෙන ලීයයි තව අඩියක් වගේ ප්‍රමාණයක් තියෙනවා. අඩි 5ක් විතර තමයි සම්පූර්ණයෙන් තියෙන්නේ. එතකොට මැෂින් එකේ ඉඳන් පොළවට තියෙන දුර ප්‍රමාණය අඩි 4ක් විතර වෙනවා. එතකොට ඒක අඩු කරාම අඩියක් විතර ගැඹුරින් තමයි මේක තියෙන්නේ. ඔන්නක තමයි අපි කරන ක්‍රමය. ඊට පස්සේ අපි මේක එළියට අරන් පෙන්නන්න. මේ අදාළ මේ ඔක්කොම ටික අපි කනෙක්ට් කරපු ලයින් ටික හැම පැත්තෙම ගහලා අඩියක් විතර ගැඹුරින් තමයි අපි මේ ටික දැම්මේ. හાર્ඩ්නස් 4 වඩා වැඩි. ගල් ටිකක් තියෙනවා. ඒකට තමයි මේ වදින්නේ.